සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවන්ට. ඔගොල්ලෝ හොඳින් ඇතයි කියලා මම හිතනවා. අද වැසි සහිත දවසක්. ඉතින් අද මම ඕගොල්ලන්ට මම ඉන්නේ කොළඹ ප්‍රදේශයේනේ. කොළඹ ප්‍රදේශයේ උඩුමහලක තමයි මම ජීවත් වෙන්නේ. ඉතින් මේ අද හුලං තියෙන දවසක්. ඉතින් බලන්නකො හුලං වැස්සත් එක්කම ඇවිල්ලා හරියට හුලං තියෙන දවසක්. ඉතින් මට මේ ඉස්සරහ පිටිපස්සේ තමයි මට මේ වීඩියෝ කරන්න තියෙන්නේ. ඉතින් මගේ ආදරණීය හදවත් වලට මම ගොඩාක් ස්තුති කරනවා. ඒ වගේ ගොඩක් ආදරේ අලුතෙන් එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවන්ට කියනවා මගේ වීඩියෝ එක බලලා මගෙත් එක්ක එකතු වෙන්න, මට ලස්සන කමෙන්ට් එකක් දාන්න, මට සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩාක්ම ස්තුති කරනවා මම මේ අවස්ථාවේ. ඉතින් මට අද මේ කොළඹ පොඩි කුස්සියේ ඉඳලා ඔයගලන්ට රසවත් කෑමක් වරදින්නේ නැතුව හදන්නේ කොහොමද කියලා තමයි මම මේ කියලා දෙන්න යන්නේ. මේක මං හිතනවා මගේ යාළුවෝ ගොඩක් දන්නවා. ඒකට සමහර අය මං අද ව්‍යාපාරයක් වශයෙන් කරන මම හරිම ගෙදරට වුමනාවට බබාලට ඕන වෙලාවට කන්න දෙන්න මං හරිය ආසාවෙන් කරන කෑමක් තමයි මේක. මේ පොල් පැණි එක හදාගන්න හැටි. ඉතින් මගේ යාළුවෝ මේක බලන්නකො කොහොමද කියලා මට මගේ යාළුවෝ දෙතුන් දෙනෙක්ම කිව්වා මේ පොල් පැණි හදන විදිය හරියටම කියලා දෙන්න කියලා. මමත් මුල් අවදියේ මටත් වැරදුනා. ඉතින් දැන් නම් මට මේක ඕනම ගානකට මට මේක හදා ගන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන හදනවා කියන්නේ ඒ වගේ මට කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අඩු ගින්දරේ දැන් මේ අපි සෝස් පෑන් එක තියලා පොඩ්ඩක් රත් වෙන්න තියලා අඩුම ගින්දරේ සීනි හැඳි 4ක් විතර වගේ මේකට දානවා. දාලා මේක චුට්ටක් අර කැරමල් වෙන්න මේක අරින්න ඕනේ. මම ඔයගලන්ට පෙන්නන්නම්. මේක වතුර මිශ්‍ර කරන්න එපා. ඔය තියෙන දැන් ටික මේක දැන් මේ දුඹුරු පාට වේගන එනවා. ලස්සන පාටක් වේගන එනවා. හැඳි වලින් මේව කරන්න ඕනේ. ඒක කියන්නේ දාපු ටික ඔක්කොම ටික ඒ ලස්සන බ්‍රවුන් කලර් එකක් එන්න ඕනේ. ඉතින් මගේ යාළුවන්ට මම කියනවා කිසි බයක් වෙන්න එපා. මේක අඩු ගින්දරේ දාලා මේක හොඳට මේ කැරමල් එක හදාගත්තොත් පොල් පැණි එක හදාගන්න හරිම ලේසියි. ඉතින් මම දැන් මේ ව්‍යාපාරයක් වශයෙන් කරන මම මේ පෑන් කේක් එකට ඇත්තටම ගොඩක් ඉල්ලුමක් තියෙනවා. ඒකට මම හිතන්නේ හේතුව මම ඔයගලන්ට තව ඉස්සරහට මම කියලා දෙන්නම්. මේ පොල් පැණි එකේ තමයි ඒකේ ඒ රහස තියෙන්නේ. ඉතින් දැන් මේ ටිකක් පාට වේගන එනවා. තව මේක පාට වෙන්න ඕනේ. ගොඩක් අඩුවට පාට ගන්න එපා. එතකොට සුදු පාටට වගේ එනවා. මේක ටිකක් බ්‍රවුන් පාට ටිකක් කැරමල් එක වෙලා ටිකක් කළු පාටට හුරු වෙන්න ගොඩක් කළු පාටට ගන්නත් එපා. දැන් ඔන්න ටික මේ හැදිගෙන ඉන්නේ. මේ අඩුම ගින්දරේ තමයි මගේ යාළුවනේ මේක තියෙන්නේ. මේක මේ පේනවනේ මේ දුම් දානවා. දැන් ඔන්න චුට්ටක් කවලම් කරාට කමක් නැහැ. මම දන්නවා මගේ ආදරණීය මිතුරියන් මේක දන්නවා. නොදන්න අයට මම මේක මේ කියන්නේ. ඉතින් දැන් ඔය හරි පාටට ටිකක් දැන් වේගන එන්නේ. එතකොට නම් චුට්ටක් විතර මේ හැන්දෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරාට ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලාගෙන ඉන්නකො මගේ යාළුවෝ. කිසිම බයක් වෙන්න එපා. මම කියනවා ඔයගලන්ට ඉස්සලම මේක හදලා බලන්න. පොඩ්ඩකින් හදලා බලන්න. මගේ යාළුවන්ට මම කියනවා මේක ඔයගලන්ට ගෙදර ඉන්න ගෘහණියෙකුට හරි වැඩකට යන කෙනෙකුට හරි මේක හදාගන්න හරිම ලේසියි. ඔන්න බලන්න. දැන් මේකට මම වතුර ටිකක් දැම්මා. වතුර කෝප්ප මම මොකද පොල් ගෙඩි 3කින් තමයි මම මේක හදන්නේ. වතුර කෝප්ප 2ක් විතර වගේ දාන්න ඕන. මොකද පොල් ටික හොඳට පොල් පැණි එක හොඳට ඒක පොල් එක මිශ්‍ර වෙන්න තියෙන්න එපා. ඊට පස්සේ මම මේකට සීනි දානවා ග්‍රෑම් 450ක් විතර. මේකට ලුණු දාන්න ඕනේ. ඉස්සලම දැන් මේකට ලුණු අවශ්‍ය ටිකක් ලුණු ටිකක් දාන්න ඕනේ. මොකද සීනිත් එක්ක ටිකක් අර ලුණු දැම්මේ නැති වුණාම ටිකක් අර දිය රහක් වගේ එනවා. හොඳට කවලම් කරන්න තියෙන්නේ. හොඳට කවලම් කරලා සීනිත් මේව කළා ටිකක් රස්නේ වේගන පොඩ්ඩක් එනකොට ටිකක් වෙලා තියන්න ඕනේ. දැන් මේ සීනි ටිකක් දාලා ඔන්න දැන් මේ සීනි ටික දානවා. සීනි ග්‍රෑම් 450ක්
විතර වගේ තමයි මම දාන්නේ. ගොඩක්ම පැණි රහටත් මේක හදන්නේ නෑ. ඒක බැලන්ස් කරලා අපිට ඒක තේරෙනවා ටික දවසක් යනකොට. බලන්නකෝ මේක මගේ අතින් වැහිලා තියෙන. නමුත් මට මේක අර කැමරා එකට එක දාලා තියෙන එකෙන් මට මේක මේ පැත්තට මට පෙන්වන්න බෑ. ඔයගලන්ට පේනවනේ. දැන් මේක හොඳට මේ සීනි ටික දාන්න ඕනේ. දාලා ටිකක් වෙලා මේක සීනි ටික දිය වෙනකන් ටිකක් යාන්තමට රත් වේගන එනකොට තව ටිකක් වෙලා තියන්න. මං හිතනවා මගේ යාළුවන්ට මේක තේරෙනවා කියලා. මම මේ කියලා දෙන විදිය මේක මේ පොල් පැණි එක හදාගන්න ගොඩක් අයට වැරදෙනවා. ඇත්තටම මටත් මුලින්ම වැරදුනා. දැන් ඉතින් දැන් මේ චුට්ටක් වෙලාවක් හොඳට සීනි ටික තියුණාන් පස්සේ දැන් මම මේ පොල් ටික දානවා. පොල් ටික හොඳට පරිස්සමෙන් ඒක පෑන් එකට දාගන්න ඕනේ. එතන මම පොල් ගෙඩි 3ක තමයි මම මේ පොල් පැණි එක හදන්නේ. ඉතින් මේ පොල් පැණි එකේ තමයි පෑන් කේක් එක රස වෙන රහස මැජික් එක තියෙන්නේ මේකේ තමයි. මේ පොල් පැණි එක මේක හොඳට දැම්මට පස්සේ පොල් ටික දැම්මට පස්සේ මේ ලිපෙන් හොඳට පොල් පැණි එක මැලවෙන්න ඕනේ මගේ යාළුවනේ. හොඳට මැලවෙන්න ඕනේ ලිපේ තියලා. අර වතුර ටික ඒ ටික ඔක්කොම මේ පොල් වලට උරාගෙන ඊට පස්සේ පොල් වලිනුත් හොඳට ඒ වතුර ටික හොඳට මේ යන්න ඕනේ. කියන්නේ හොඳට පොල් වල ඒ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක හොඳට ඒක මේ පෑන් කේක් එකට හොඳට අල්ලන්න. ඔය දැන් පේනවනේ. ඔය තියෙන ලස්සන පාටක් තියෙනවා. හොඳට මේක අර ටිකක් අර රාස්පානේ සද්දයක් එනවා. චිරි චිරි ගාන සද්දේ ආවට ඒ කියන්නේ වතුර හිඳිලා තියෙන්නේ. හොඳට මේක කවලම් කරන්න ඕනේ. හොඳට කවලම් කරලා ඒ අර රස්නේ අඩු ගින්දරේම මේක හොඳට පොල් ටික මලවනවා කියන්නේ. ඒ විදියට හොඳට මලවන්න ඕනේ. හොඳට මලවලා තියෙන අර සද්දේ ඒක ආපුවම මේක නවත්තන. දැන් ඔයගලන්ට පේනව නේද මගේ යාළුවනේ ලස්සන මේක පාටක් තියෙනවා. මේ තියෙන්නේ. ඉතින් දැන් ඔන්න මගේ රහස. මේ තියෙන්නේ ඩෙල්මේජ් එකේ වැනිලා එක. මේක හරිම ෂෝක්. මේක ගොඩාක් හරිම රසයි. මේක තික් එකක් ටිකක්. මොකද මම අනිත් වැනිලා එක වල මම try කරා ඒක හරි ගියේ නෑ. මම මුලින්ම මම දැම්මේ මේ එනසාල් තමයි දැම්මේ මම කුඩු කරලා. නමුත් ඒකට ගොඩක් අය ඒකට කැමති නැහැ. ඉතින් මේකෙන් තේ හැඳි මම පොල් ගෙඩි 3ක් නේ තේ හැඳි 3ක් විතර දැම්මා. ඉතින් මම අර මේ එනසාල් වලින් මම මේවකට මාරුණා. මොකද එතකොට ඒක සමහර අය කන්න කැමති නෑ ඒ රසට. නමුත් මේ වැනිලා එක දානවා නම් ඇත්තටම එකක් කෑවොත් ආයි ඊළඟ පාර තව එකක් කනමමයි. ඒ තරමට හරිම රසයි. හොඳට පොල් එක හොඳට වැනිලා එක දැම්මට පස්සේ හොඳට මේක ආයි ලිපේ තියෙන්නේ. තාම ගින්දර නිවල නැහැ අඩු ගින්දරේ. හොඳට මේක හොඳට කවලම් කරලා මේක මේ අනන්න ඕනේ. මං හිතනවා මගේ යාළුවෝ මේක බලයි කියලා ආසාවෙන් මේ වීඩියෝ එක. ඉතින් ඕගලන්ට පුළුවන් නම් මං කියනවා මගේ යාළුවන්ට මේක ව්‍යාපාරයක් වශයෙන් පටන් ගන්න. මුලදී ඉතින් ටික ටික මේවා වෙයි. දැන් මගේ ව්‍යාපාරේ ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. ගොඩක්ම මට ඕඩර්ස් එනවා. ඒවා ගොඩක් මං ඒ දේම තමයි මට දැන් ඒක දැන් මට හරි පුරුදුයි. හරිම ආසාවෙන් මං හිතනවා මගේ මේ YouTube එක බලන අයත් ඉන්නවා. මගෙන් ඕඩර්ස් දාපු දෙන්නෙක් විතර වගේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට කියන්න පුළුවන් මේක කොහොමද රස කියලා. ඉතින් මේ බලන්නකෝ දැන් මේ හදලා දැන් මේක ඉවරයි. ඊට පස්සේ මම පෑන් කේක් එක හදන විදිය නම් මම ඒක අර බැටර් එක හදන විදිය නම් මම ඒක ඔයගලන්ට මේ ඒක පේන්නේ නැහැ. ඒ සාමාන්‍යයෙන් බිත්තරයක් දාලා පිටි දාලා ලුණු කහ ටිකක් දාලා ඒක බැටර් එක හදා ගන්න ඕනේ. මේක තව වීඩියෝ එකක් තිබ්බා. තව පෑන් කේක් 2-3ක් මේ පෑන් එකේ දාලා හදනවා. ඒක වීඩියෝ වෙලා නෑ මගේ යාළුවනේ. ඒකට සෝරි. ඉතින් මේක මේ බැටර් එකත් ගොඩක් දියාරුවටත් නෙමෙයි ගොඩක් ඝනටත් නෙමෙයි. මොකද ඒක ගොඩක් ඝනට ගත්තොත් ඒක පිටි රහ තමයි පෑන් කේක් එකේ ඉස්සරහට එන්නේ. ඉතින් ගොඩක් අර තුනියට ගත්තත් ඒකත්
නිකන් ඒක බැලන්ස් කරලා වගේ තමයි ගන්න. ඒක ටික කාලයක් ඒක කරනකොට ඒක තේරෙනවා. ඊට පස්සේ මම මේක උඩින් මේක දාලිවල ඊට පස්සේ දෙපැත්තට අනිත් පැත්තටත් මම මේක ආයි පෑන් එකෙන් එහා පැත්තට හරවලා මේක උඩ යට මාරු කරවනවා. ඉතින් මං හිතනවා මගේ යාළුවන්ට මේක තේරෙනවා කියලා. මට මේක හිතුණා මගේ යාළුවන්ට මේක පෙන්වන්න ඕනේ කියලා. මේ තියෙන්නේ දැන් මම මේ උඩ යට ඒක මාරු කරගත්තා. දෙපැත්තෙම හොඳට ටිකක් පිච්චෙන්න ඕනේ. මොකද අපි මේක ඕඩර් එකකට දෙනකොට මේක හොඳට නිවෙන්න ඕනේ. ඒ කියන්නේ මේ පෑන් කේක් එක හොඳට නිවෙන්න ඕනේ. මේක දාපු ගමන් ඇත්තටම පොල් ටික දාලා මේක රෝල් කරනවා. සමහර අය නිකන් රෝල් කරනවා. ඒ කියන්නේ නිකන් දෙපැත්තෙන් ඕපන් කරලා මම කරන්නේ මේ පොල් පැණි එක දාලා ඉවර වෙලා අර රෝල් එක වගේ මම නවනවා. ඉතින් දිගට හදනවා රෝල් එක වගේ ඒ සයිස් එකට හදනවා ඉල්ලන විදියට තමයි මම මේක මගේ ඕඩර්ස් ඒක කරන්නේ. මගේ යාළුවන්ට මං කියනවා මේක බය නැතුව මේක ඔයගොල්ලෝ කරන්න පටන් ගන්නකෝ. පළවෙනි දවසේ ඉතින් ටිකක් එයි. ඒ වුණාට ටික දවසක් කරනකොට මේක අපේ අත හුරු වෙනවා. ඉතින් මේකේ රහස තමයි මගේ පොල් පැණි එකේ රහස තමයි මට මේක මේ සාර්ථකව මේ ව්‍යාපාරය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් පස්සේ තව වීඩියෝ එකක් තිබ්බා තව පෑන් කේක් එක හදනවා. නමුත් ඒක වීඩියෝ වෙලා නැහැ. ඒකට සෝරි. මේ තියෙන්නේ මම උදේ දවසට මගේ තියෙන ඕඩර්ස් ටික තව තියෙනවා දවල් 10ට මම දෙනවා. ඒගොල්ලන්ගේ එන වෙලාවල් වලට මම මේව කරන කොහොමත් මගේ දවසට මට සෑහෙන ප්‍රමාණයක මට තියෙනවා මට මේ ඕඩර්ස්. ඉතින් මේ දිගට හදලා තියෙනවා පොඩියට හදලා තියෙන ඕගලන්ට පේනවා ඇතිනේ. ඒගොල්ලන් ඉල්ලන විදියට තමයි මම ඒගොල්ලන්ට ඒක සපයන්නේ. සමහර අය දිගට ඉල්ලනවා, සමහර අය මේ පොඩියට ඉල්ලන රෝල් එක වගේ. ඉතින් කොහොම හැදුවත් හරිම රසයි. ඉතින් මගේ යාළුවන්ට මම කියනවා මේක හදලා බලන්න, පොල් පැණි එක හදන්න කිසිම බයක් වෙන්න එපා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. මං කියනවා මේක ව්‍යාපාරයක් වශයෙන් පටන් ගන්න ගෙදර ඉන්න මගේ ආදරණීය යාළුවන්ට දවසට 10කින් 6කින් පටන්ගෙන බලන්න කොහොමද මේකට වෙනස. ඉතින් මගේ යාළුවන්ට ගොඩක්ම ස්තුතියි. දැන් මගේ මේ වීඩියෝ එක බලන් හිටියට ඕන දැන් වහින්න පටන් අරගෙන. ඉතින් මට ඉස්සරහටයි අපි ගෙදර පිටිපස්සයි තමයි මට මේ පෙන්වන්න වෙන්නේ. ඉතින් මගේ යාළුවන්ට මාව බලන් හිටියට අහන් හිටියට ගොඩක්ම ස්තුතියි. ඉතින් මේකේ ගොඩක් සමහර වෙලාවට මේකේ ඇති වැරදි ඒවට මං සෝරි කියනවා. ඉතින් මගේ යාළුවන්ට යහපතක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.